සයිටික ආරෝග්‍ය කියන එක ගොඩක් කට්ටිය කොන්දේ අමාරුවත් එක පටල ගන්නවා. මම සරලව පැහැදිලි කරන්නම්. අපි දන්නවා අපේ කෂේරුව කොටස් තුනකට බෙදෙනවා. මේ බෙල්ල ආශ්‍රිත සහ මේ අපි කියන තොරසික් මේ සර්වයිකල් රීජන් එක, තොරසික් රීජන් එක සහ ලම්බා රීජන් එක කියලා. ඒක ලම්බා කියලා කියන්නේ අපේ මේ කොන්දේ යටි කොන්ද කොටස. ඒකෙන් මේ කෂේරුවෙන් දෙපැත්තට අපි දන්නවා ස්නායු දෙපැත්තට මේ කකුල් දෙකට ගමන් කරනවා. ඉතින් මේ ගමන් කරන ස්නායුව සාමාන්‍යයෙන් අවසාන කශේරුකා පහ හරහා ගමන් කරන ස්නායුව තමයි අපි සයිටික් ස්නායුව කියලා කියන්නේ. ওই සයිටික් ස්නායුව එක්ක කොන්දේ යට කොටසෙන් නැත්නම් තට්ටම් ප්‍රදේශයෙන් වගේ තදවීමකට ලක් වෙන්න පුළුවන්. නැත්නම් යාට පීඩනයක් ලැබෙන්න පුළුවන්. අන්නේ පීඩනයේ හේතුවෙන් ඔය ගොඩක් වෙලාවට කකුල් දෙක පුරාවටම නැත්නම් තට්ටම ප්‍රදේශයට පමණක් නැත්නම් කලවකට නැත්නම් බත්කෙන්ඩ ප්‍රදේශයට ගමන් කරන තනි කකුලක හෝ කකුල් දෙකකම ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තනි කකුලක තමයි ඇති වෙන්නේ. ඇතිවන වේදනාව තමයි අපි කියන්නේ සයිටික් වේදනාව කියලා. ඉතින් සයිටික් වේදනාව ගොඩක් අවස්ථාවලදී අනිත් කොන්දේ වේදනාවත් එක්ක පටල ගැනීම සිද්ධ වෙනවා. ඉතින් අපි හරියටම රෝල් අවුට් කරගන්න ඕනේ මේක සයිටිකා තත්වයේද නැත්නම් සාමාන්‍ය වෙනත් අපි කියන මෙකැනිකල් ලෝ බැක් පේන් එකක්ද කියලා. ඔව්. හොඳයි.